සිග්නල් ගෲප් කරන අයලගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා යද්දිම තේරෙනවා මෙයාට ට්‍රේඩින් ගැන කිසිම නොලෙජ් එකක් නැහැ. පෝස්ට් කරන අයලා ඉන්කම් එක ට්‍රේඩින් නෙවෙයි. එයාලගේ ඉන්කම් එක තමයි කෝස් ඉන්කම්. නිකන් බෝරුවතක් ගහනවා වගේ වැඩන්නේ. ඉතින් ස්ටොප් ලොස් එකක් දාගන්න කියලා නම් මම වීඩියෝ අරන් ඉන්න ඕනේ නෑනේ. මාකට් එක ගැන කාටවත් යන මෙතඩ් එක මොනම ඇනලයිස් මෙතඩ් එකකින්වත් හරියට කියන්න බෑ. සිග්නල් දෙන්න බෑ කිසි කෙනෙක්ට මාකට් එකක් ගැන සිග්නල් දෙන්න බෑනේ ගයිස්. මේ වීඩියෝ එක බලන ඔයාවත් අයිබෝන් කියලා පිළිගන්නවා ඩිල්ෂාන් IM Academy YouTube channel එකට. මේ වීඩියෝ එකේදී කියලා දෙන්න හදන්නේ මම කලින් දැම්ම වීඩියෝ එකක් ලොස් වෙන්න කියපු ට්‍රේඩ් එකක් බේරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒකෙදි හුඟ දෙනෙක් කමෙන්ට්ස් දාලා තිබුණා මේ කියපු සිස්ටම් එක පටලගෙන. ඉතින් ඒ කමෙන්ට්ස් වලට පිළිතුරු ලබා දීමේ Q&A session එකක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මගේ නම ෆොටෝස් දාගෙන WhatsApp වලින් Telegram වලින් normal call ගන්න scammers ලගෙන් පරිස්සම් වෙන්න. මම කිසිම වෙලාවකවත් ඕගොල්ලන්ට privately කතා කරලා එක එක promotions ගැන යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මේ තියෙන මම දාපු වීඩියෝ එක අපි බලමු කමෙන්ට්ස් වල ඔයගොල්ලෝ මොකද කියලා තියෙන්නේ කියලා. හුඟ දෙනෙක් මේක හොඳයි කියලා දාලා තියෙන සිස්ටම් එකේ අතරේ පටල ගත්ත අය කීප දෙනෙක් ඉන්නවා. මම ඒ අයගේ කමෙන්ට්ස් වලට යන්නම්. හරි. ඉතින් මේ කෙනෙක් දාලා තියෙනවා පුරුදු නැති කෙනෙක් කොහොම කරොත් සේරම ලොස් වෙන්න ඉඩ අත්දැකීම් තියෙනවා කියලා ඉතින් කියනවා. මේකයි එතන තියෙන ගැටලුව. මම මේක කියලා තියෙන්නේ ට්‍රේඩ් එකක් දාන විදිය නෙවෙයි ලොස් වෙන්න යන ට්‍රේඩ් එකක් බේරගන්නේ කොහොමද කියලා. එතකොට ට්‍රේඩ් කරන්න තියෙන එකම මෙතඩ් එක නෙවෙයි. මේක ඇවිල්ලා දාපු වීඩියෝස් කියන්නේ ට්‍රේඩ් කරන් යන කට්ටියට මගේ පුංචි අත්දැකීමක් බෙදාගත්ත වීඩියෝ එකක් විතරයි. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් අපි ට්‍රේඩ් එකක් දාන්නේ සාමාන්‍යයෙන් ඇනලයිස් කරලා අපි ට්‍රේඩ් එකක් දානවා. ඒ ට්‍රේඩ් එක අපි දාන්නේ හැමෝම කරන්නේ ලොස් වෙන්නේ නැහැ කියලා හිතන්නේ වින් කරයි කියලා අපි හිතලා තමයි ට්‍රේඩ් එකක් දාන්නේ. හැබැයි බැරි වෙලා හරි මේ ට්‍රේඩ් එක ලොස් උනෝතින් ඔයා මොකක්ද කරන්න කියන එක ඔයගොල්ලොන්ට තියෙන ගැටලුවක්. නිකමට හිතුවොත් දැන් ස්ටොප් ලොස් එකක් නේ ඒකට තියෙන සොලියුෂන් එක. ස්ටොප් ලොස් කියන එක අපිට හොඳයි. නමුත් කාලයක් ට්‍රේඩ් කරන කෙනෙක්ට මේ ස්ටොප් ලොස් කියන එකෙන් එහාට ගියපු දෙයක් තමයි මේ තියෙන්නේ. ස්ටොප් ලොස් එක ඔයගොල්ලෝ හැමෝම දන්න එකනේ. ඉතින් ස්ටොප් ලොස් එකක් දාගන්න කියලා නම් මම වීඩියෝ අරන් ඉන්න ඕනේ නෑනේ. ඉතින් මේක ඇවිල්ලා ස්ටොප් ලොස් එකටත් එහා ගියපු දෙයක්. දැන් මම මේ වීඩියෝ එක කරේ ඔයගොල්ලන්ට මගේ ට්‍රේඩින් හිස්ටරි එකත් පෙන්නලා. මගේ හිස්ටරි එකේ ලොස් වෙච්ච ට්‍රේඩ් නැහැ කියලා මම පෙන්නලා තමයි වීඩියෝ එක කරේ. ඒ ලොස් නොවෙන්න හේතුව තමයි මේක. ඒක තමයි ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් විදියට අරගෙන ආවේ. ඉතින් කොහොමත් ට්‍රේඩ් කරද්දී guys අඩු ලෙවරේජ් එක ට්‍රේඩ් කරන්න ඕන. මම ස්පෙෂලි ට්‍රේඩ් කරන්නේ Bitcoin පමණයි. මොකද මේකේ volatility එක අඩුයි. අපිට volatility එක හොඳයි. අපිට ට්‍රේඩ් ලොස් නොවෙන්න හොඳ ට්‍රේඩ් කරන්න පුළුවන් Bitcoin වලින් ට්‍රේඩ් කරද්දී. එතකොට අඩු ලෙවරේජ් එකකින් ඔයා ට්‍රේඩ් කරද්දී මේකට ට්‍රේඩ් එකට එන්ට්‍රි ගනිද්දී තමන්ගේ කැපිටල් එකකින් 10%ටත් අඩු කොටසක් තමයි අපි මෙතනදී ට්‍රේඩ් එකට දාන්නේ. ඉතින් ඒ විදිහට ට්‍රේඩ් කරද්දී මාජින් කරද්දී ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි යමු ඊගාව කමෙන්ට් එකට. ඔන්න තව අදහසක් තියෙනවා. ස්පොට් ට්‍රේඩ් විතරක් DCA කරලා කළොත් හොඳ නැද්ද? ෆියුචර් කරනවට වඩා ඔච්චර දඟලන්න දෙයක්වත් නැහැනේ. ප්‍රොෆිට් අඩු වුණොත් හිතේ සැනසෙල්ලකින් ඉන්න පුළුවන්. ඇත්ත. ඒක ගොඩක් තාර්කිකයිනේ. ඒ කියන්නේ ස්පොට් ට්‍රේඩ් කරද්දී රිස්ක් එකක් නැහැ. හැබැයි ප්‍රොෆිට් එක අඩුයිනේ. අපි දන්නවා හැම දෙයකදීම හොඳ ඉන්කම් එකක් ලබන්න නම් අපිට රිස්ක් එකක් ගන්න සිද්ධ වෙනවා. මම මේක මුලදිම කියපු දෙයක්. ඉතින් ස්පොට් ට්‍රේඩින් කරලා කාලයක් තිස්සේ මාකට් එක පිළිබඳව එක්ස්පීරියන්ස් ගත්ත කෙනෙක්ට තමයි මම ෆියුචර් ට්‍රේඩින් කරන්න කියලා යෝජනා කරන්නේ. එතකොට හොඳට එක්ස්පීරියන්ස් අරගෙන මේ ට්‍රේඩ් කරනවා නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න කියනවා gambling do not try this. ඒ කියන්නේ මෙයා කියන්නේ මේක gambling එකක් කියලා. එතකොට එහෙම කියද්දිම තේරෙනවා මෙයාට ට්‍රේඩින් ගැන කිසිම නොලෙජ් එකක් නැහැ. මේ ට්‍රේඩින් ගැන මාකට් එක ගැන එක්ස්පීරියන්ස් එකක් නැහැ. නිකන් අර මාකට් එක දැක්කන් මෙයා හිතලා තියෙනවා නිකන් ට්‍රේඩින් කියන්නේ සූදුවක් කියලා. ඇත්ත. දැන් ඒ හිතන කෙනෙක්ට ඒක සූදුවක් වෙන්න පුළුවන්. මොකද ඔබ මාකට් එකක් ගැන දන්නේ නැහනේ. මාකට් එකක් ඇනලයිස් කරන්න දන්නේ නැහැ. Bitcoin සම්බන්ධව එක්ස්පීරියන්ස් නැහැ. ට්‍රේඩින් සම්බන්ධව එක්ස්පීරියන්ස් නැහැ. දානවා ට්‍රේඩ් එකක්. ලොස් වෙයිද දන්නේ නැහැ. ප්‍රොෆිට් වෙයිද දන්නේ නැහැ කියලා හිතලා ට්‍රේඩ් එකක් දානවා. ලොස් වුණොත් මොකද්ද කරන්නේ? මාකට් එක ට්‍රේඩ් එක දාන්න හේතුව මොකුත් දන්නේ නැහැ. නිකන් හරියට නිකන් බෝරුවතක් ගහනවා වගේ වැඩන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට මේක ගැම්බ්ලින් එකක් තමයි. හැබැයි අපි හිතන්න අපි ගැම්බ්ලින් එකක් කරද්දී
අපි ඒක ගැම්බ්ලින් එක ගැන අපිට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. මේක අත්දැකීමක් තියෙන දැනුමක් තියෙන කෙනෙක්ට මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින් එකක් නෙමෙයි. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් ට්‍රේඩින් කියන්නේ ගැම්බ්ලින්ද කියලා. මම මේක සාක්ෂිත් එක්ක ඕගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නන්නම්. කාටද මේක ගැම්බ්ලින් එකක් වෙන්නේ? කාටද මේක ගැම්බ්ලින් එකක් නොවෙන්නේ කියන කාරණාව ගැන. ඔන්න කමෙන්ට් එකක් දානවා. ඔය විදියට ට්‍රේඩ් කරන්න ගියොත් නම් පුතේ ඔයා ලොකුම අමාරුවක වැටෙනවා කියලා. මම ට්‍රේඩින් කරන්නේ මේ ඊයේ පෙරේද ඉඳලා නෙවෙයි. දැන් යම් කාලෙක ඉඳලා ට්‍රේඩින් කරනවා. සමහර විට ඉතින් මම දන්නේ අමාරුවක වැටලාද නැද්ද කියලා කියන කෙනා මෙන්න මෙහෙමයි. මම කලිනුත් කිව්වනේ මේ සිස්ටම් එක කරන්නේ ගයිස් මගේ ෆුල් කැපිටල් එක දාලා නෙවෙයි. හරිද? දැන් හිතන්නකෝ මේ ට්‍රේඩ් එකේ කිසියම් කැපිටල් එකක් තියෙනවා කියලා. මට අනිවාර්යයෙන්ම පුළුවන් මේ ට්‍රේඩ් එක බේර ගන්න මාගාව මාජින් ඇඩ් කරන්න කිසියම් කැපිටල් එකක් තියාගෙන තමයි මේක කරන්නේ. පොඩියට ට්‍රේඩ් කරන කෙනෙක් නම් දාන්නකෝ යා තමන්ගේ කැපිටල් එකෙන් 100%ක් 2ක් 3ක් දාලා ට්‍රේඩ් කරාම අපිට මාජින් ගහලා අපේ එන්ට්‍රි ප්‍රයිස් එක ගොඩාක් එහෙම කරගන්න පුළුවන්. මාජින් ගහලා මේක ලොකු කතන්දරයක්. මේ ගැන ඔයගොල්ලෝ අදහස් දක්වන්න එපා. මේ ගැන චූටි පොඩි ප්‍රමාණයක් දාලා එක්ස්පීරියන්ස් කරන්නේ නැතුව. මේක හිතනවට වඩා ගැඹුරු දෙයක්. කීප දෙනෙක්ම කියනවා මේක ගැම්බ්ලින් කියලා. ඉතින් එයාට මම වෙනම වීඩියෝ එකක් කරන්නම් මේක ගැම්බ්ලින්ද නැද්ද කියන එක ඔප්පු කරන්න ගොඩාක් මූලාශ්‍ර තියෙනවා. ඒක වෙනම කතා කරන්නම්. ඉතින් ගොඩ දෙනෙක් අහනවා මම දැකලා තියෙනවා අහන්නෙම සිග්නල් channel එකක් ගැන. ඉතින් සිග්නල් දෙන්න බෑ මට. සිග්නල් දෙන්න බෑ කිසි කෙනෙක්ට මාකට් එකක් ගැන සිග්නල් දෙන්න බෑනේ ගයිස්. එහෙම සිග්නල් දෙන්න සිස්ටම් එකක් තිබුණා නම් ඔය ලෝකේ ඉන්න හොඳම මිනිස්සු හොඳම දැනුම තියෙන මිනිස්සු මුකුත් කරන්නේ නැහනේ. මාකට් එක හරියටම ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නම් වැඩේ ගොඩනේ. එහෙම නෙවෙයි. මාකට් එක ගැන කාටවත් යන මෙතඩ් එක මොනම ඇනලයිස් මෙතඩ් එකකින්වත් හරියට කියන්න බෑ. මෙතනදි ට්‍රේඩ් එකක් දානවා නම් අපිට කිසියම් ප්‍රෙඩික්ෂන් එකක් කරන්න විතරයි පුළුවන්. ඒ ප්‍රෙඩික්ෂන් එක අසාර්ථක වුණොත් බේර ගන්න මෙතඩ් එක තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඔන්න තව එක්කෙනෙක් කියනවා අසංක කියලා. මාත් ඔය විදියට කරා ඒ ට්‍රේඩ් එක බේර ගන්න බැරි වුණා. මොකද ඩොලර්ස් ඉවර වුණා ලෝස්. මං හිතන්නේ මේක මෝඩ වැඩක්. ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන එක තමයි හරි. දැන් මෙහෙමනේ වෙලා තියෙනනේ. එයා දීපු කමෙන්ට් එක ඇතුළේම එයාගේ උත්තරේ තියෙනවා. මේ විදියට කරන්න ගියාලු එයාගේ ඩොලර්ස් ඉවර වුණාලු. ඔයා නිකමට හිතන්න ඔයා බිට්කොයින් එක ලක්ෂ තියෙනවා. ලක්ෂ තියෙද්දි ලෙවරේජ් එක පහට අරගෙන ඔයා දානවා ලොං ට්‍රේඩ් එකක්. එතකොට මාකට් එක තියෙන්නේ බිට්කොයින් එක ලක්ෂෙදි. ඔයා මාජින් කරන්න ඕන. දැන් මේකේ ලික්විඩ් ප්‍රයිස් එක තියෙන්නේ 90000 කියලා හිතන්නකෝ. ඔයා මාජින් එකක් දාන්න ඕන මාකට් එක. දැන් ඔයා ට්‍රේඩ් එකට දාන්නේ 105යි. ඔයා මාජින් ඇඩ් කරන්න ඕන මාකට් එක 91000 2000 වගේ තැනකට ආවට පස්සේ. ඒ වගේ තැනකට ආවට පස්සේ තියෙන කැපිටල් එකෙන් තව 110ක් විතර දාලා ඔයා මාජින් ඇඩ් කරොදින් වෙන්නේ ඔයාගේ එන්ට්‍රි ප්‍රයිස් එක කෙලින්ම 94000 වගේ ලෙවල් එකකට එනවා. එතකොට දිගට දිගට එහෙම කරන්න පුළුවන්. චූටි තැනකින් දාලා මොලේ ඇතුව තමයි මේක කරන්න ඕන. තණ්හාවටවත් පෙරේතකමටවත් මේ විදිහට මාජින් ඇඩ් කරලා කරන්න බෑ. ඉවසීමක් සංයමයක් ප්ලෑන් එකක් ඇතුව තමයි මේ දේවල් කරන්න ඕන. ඔන්න දාලා තියෙනවා ක්ලික් බේට් තම්නේල් දාන්න එපා ටීක් ලක්ෂ 70 කොහෙද කියලා දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙනවා මෙන්න මෙතන මාජින් එක ඩොලර් 2044යි. දැන් මාජින් එක කියලා කියන්නේ මම ට්‍රේඩ් එක වෙනුවෙන් යොදවපු මුදලට තමයි මාජින් එක කියලා කියන්නේ. එතකොට ලක්ෂ 70 කියලා කිව්වේ ට්‍රේඩ් සයිස් එක. ට්‍රේඩ් සයිස් එක කියලා කියන්නේ මම දාපු මාජින් එක ගුණ කිරීම මම පාවිච්චි කරපු ලෙවරේජ් එක කියන එක. එතකොට ඔයා හිතන්න 2044 ගුණ කිරීම මම 10 ලෙවරේජ් එකෙන් ට්‍රේඩ් කරා නම් අන්න ඒ ට්‍රේඩ් එකේ සයිස් එක USDT 21242යි මේ වෙලාවේ. හරිද? එතකොට මගේ ට්‍රේඩ් එක ලක්ෂ 72 කියන ගේට LKR වලින් ගිහින් තියෙනවා. එතකොට ඒක චුට්ටක් අවබෝධයක් කරන් ඔයාලගේ මෙස් දාන්න ට්‍රේඩ් සයිස් එක වෙනයි මාජින් එක වෙනයි කියන එක. මේක ලොකු කැපිටල් එකක් අරගෙන ට්‍රේඩ් කරන එක හයි රිස්ක් කියලා කියනවා. මම ඒකයි මුලදීම කිව්වේ. මම හැමදාම කියන දෙයක් තමයි මේක ලොකු කැපිටල් එකක් වගේ කියලා හිතන්න එපා. මේ තියෙන්නේ මගේ මම ට්‍රේඩ් කරන වොලියුම් එකෙන් 100ට ගාණක් විතරයි. දැන් හිතන්නකෝ ඩොලර් දෙකක් තියෙන කෙනෙක්ට ඩොලර් 100 කියන්නේ ලොකු කැපිටල් එකක්. ඩොලර් 100ක් තියෙන කෙනෙක්ට ඩොලර් 1000ක් කියන්නේ ලොකු කැපිටල් එකක්. ඩොලර් 10000ක් තියෙන කෙනෙක්ට ඩොලර් 1000ක් කියලා කියන්නේ ඒ වගේ කැපිටල් එකක්. ඉතින් අන්න ඒ නිසා මේ අනිවාර්යයෙන්ම කැපිටල් එකේ වැලියු එක ඔයාලා හිතන්න එපා. තමන්ගේ කැපිටල් එකෙන් ප්‍රසන්ටේජ් එක ගැන හිතන්න. ට්‍රේඩ් එකක් කරද්දී අනිවාර්යෙන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගනිද්දී තියෙන කැපිටල් එකෙන් 105ක් වගේ දාන්න. බිට්කොයින් වගේ ලෙවරේජ් කරනවා නම් ලෙවරේජ් එක 105 තියාගන්න අමතක කරන්න එපා.
හොන්න තව ප්‍රශ්නයක් අහනවා රොෂාන්. එහෙම අල්ලන් ඉන්න ලොකු කැපිටල් එකක් තියෙන්න ඕන නේද? ඒ වගේම මාකට් එකක් ඉහළ ගියොත් අනිවාර්යෙන්ම පහළ එනවද කියලා අහනවා. දැන් මාකට් එකක් අනිවාර්යෙන් ඉහළ හෝ පහළ යනවා. ඉහළ හෝ පහළ යන්නේ අනිවාර්යෙන්ම 6 ලෝ හදලා. දැන් මෙන්න මේ වගේ. එතනින් පටන් ගත්තා මෙහෙම යනවා. 6 ලෝ 6 ලෝ 6 ලෝ 6 ලෝ. එතකොට ගයිස් අපි මෙතන මාජින් ඇඩ් කරන්නේ කිසිම වෙලාවක මේ හිතිච්ච වෙලාවට මාජින් ඇඩ් කරන්නේ නැහැ. එතකොට මම මේ වීඩියෝ කරන් ආවේ ට්‍රේඩින් ගැන කිසියම් නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට. මෙන්න මේ වගේ තැනකදී එන්ට්‍රි එකක් ගත්තා නම් මේ වගේ තැනකදී මාජින් ඇඩ් කරා කියන්නේ අනිවාර්යයෙන්ම 100ට දමන් 105ක් දාලා ට්‍රේඩ් කරා නම් කැපිටල් එකෙන් තව 105ක් 10ක් එකතු කරොත් එන්ට්‍රි ප්‍රයිස් එක මේ වගේ ලෙවල් එකකට එනවා. අන්න ඒකට තමයි මාජින් ඇඩ් කරනවා කියලා දැන් කියන්නේ. දැන් උදාහරණයක් විදියට ඔයා මෙන්න මේ වගේ තැනකදී ට්‍රේඩ් එකකට එන්ටර් වුණා කියලා හිතන්නකෝ. මේ වගේ තැනකදී ට්‍රේඩ් එකකට එන්ටර් වුණා නම් ඔයා මෙන්න මේ වගේ තැනකදී මාජින් එක ගැහුවොත් දැන් එන්ටර් වුණේ මෙතනින්. ඔයා මෙන්න මේ වගේ තැනකදී මාජින් එක ගැහුවොත් මේ බලන්න නැවත මෙතෙන්ට එන්ට්‍රි ප්‍රයිස් එක ගාටම ඇවිල්ලා තියෙනවා කලින් දාපු. නැවත එන්ට්‍රි ප්‍රයිස් එක මාජින් එක ගහපු නිසා නැවත මැද්දට ඇවිල්ලා තියෙනවා. ඉතින් මාජින් ඇඩ් කරන්නේ මෙන්න මේ 6 ලෝස් හදාගෙන යන මාකට් එකක 6 ලෝ 6 එකකදී ට්‍රේඩ් එක දැම්මනම් 6 ලෝ එකකදී මාජින් එක ගහනවා. එතකොට එන්ට්‍රි ප්‍රයිස් එක 6 එකෙන් යටට එනවා. එතකොට අනිවාර්යයෙන්ම අපිට මාජින් ඇඩ් කරලා මේක බේර ගන්න පුළුවන්. ඉතින් මම අදහස් කරේ ඒ වගේ දෙයක්. මොකද එලියට් වේව් ගැන එහෙම වීඩියෝස් දාලා තියෙනවා. එතකොට එතනින් මේ දේවල් අල්ල ගන්න පුළුවන්. මේ 6 ලෝස් කියන ෆිබොනාචි වලින් මේ දේවල් අල්ලගෙන ට්‍රේඩ් කරන්න ඕගොල්ලන්ට පුළුවන්. නේද? මාත් ඔහොම කරලා තියෙනවා. බර ගානක් කෙලවුණා. ගහලා හරව ගන්නම බැරි වුණා. ඒ ඔයා ඇනලයිස් කරොත් මෙතඩ් එකේ ප්‍රශ්නයක් නේද? ඉතින් මමත් ඔය විදිහටනේ කරන්නේ. ඉතින් මම මගේ ට්‍රේඩ් හිස්ටරි එක පෙන්නුවනේ ඔයගොල්ලන්ට ඕන තරන්නේ ලොස් වෙලා නැහැ කියලා. මම බේරගන්නේ මේ විදිහට. එතකොට මෙතන තියෙන්නේ මෙතඩ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා මෙතඩ් එක අනුගමනය කරන විදිහ ගැටලුවක් තමයි තියෙන්නේ. දාලා තියෙනවා ටෙලිග්‍රෑම් එකේ මැසේජ් එකක් ආවලු මගේ DP එක දාගෙන ඊට පස්සේ එයා කතා කරාලු. ඉතින් ඒ අයගෙන් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඔන්න දාලා තියෙනවා ඕක නෙමේ හරි විදිය. අපි මාකට් එකේ දෙයක් දැක්කනම් ඒකෙන් අදහස් කරන දේට අපි ප්‍රතිචාර දක්වන්න ඕන. එතනින් අපි ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ආවොත් ආව ගියොත් ගියා. ඔය විදියට මාජින් ගහ ට්‍රේඩ් කරොත් මරු. ආවොත් ආව ගියොත් ගියා වගේ නම් ට්‍රේඩින් කරන්න ඕනේ නැහැ. ඇත්තටම මල ගෙදරක් වෙලාවක බూరు පොලකට ගියා නම් ආවොත් ආව ගියොත් ගියා කියලා කොලේ දාලා ඕගොල්ලන්ට ඒ බూరు ගහන්න පුළුවන්. හරිද? ට්‍රේඩ් කරනවයි කියන එක ඒ ගැම්බ්ලින් වලට යනෝනේ. ආවොත් ආව ගියොත් ගියා. ඒ අයට පුළුවන් අර වගේ තැනකට ගිහිල්ලා අවස්ථාව ගියොත් ගියා කියලා අවුරුද්දට කැටපොලකට ගිහිල්ලා ඒව කරගන්න පුළුවන්. ඒකට ට්‍රේඩින් එකට අදාළ කරගන්න එපා. එහෙම ට්‍රේඩ් කරන්න. මේක දැනුවත් එක්ක යන දෙයක්, හැකියාවත් එක්ක යන දෙයක්. තව කෙනා ගොඩක් ප්‍රසිද්ධ කෝස් කරන අයලා කරන්නේ ඔය දේ තමයි හරියටම ඇනලයිස් එකක් කරගන්න තේරෙන්නේ නැහැ. එන්ට්‍රි එකක් අරගෙන මාජින් ගහ ඉන්නවා. ඉතින් ගොඩක් කෝස් කරන අයලා කියන එක ඇතුළෙම තියෙනවනේ උත්තරේ නේද? කෝස් කරන අයලා ඉන්කම් එක ට්‍රේඩින් නෙවෙයි. එයාලගේ ඉන්කම් එක තමයි කෝස් ඉන්කම් එක. එතකොට එයාලා කරන්නේ වෙනම දෙයක්. ඒව පටල ගන්න එපා. මම කෝස් කරන අයිය කෙනෙක්වත් මල්ලි කෙනෙක්වත් නෙවෙයි. අයියේ කොල්ලෙකුගේ Binance account එකේ ට්‍රේඩ් එකක් දාලා දැන් ඒක ඩොලර් 10000ක ලොස් එකක තියෙන්නේ. බේර ගන්න උදව් කරන්න පුළුවන්ද? පුළුවන්. මම කියන දේ අහලා ඩොලර් තමන්ගේ කැපිටල් එකෙන් 100%ක් වගේ දාලා ට්‍රේඩ් කරන කෙනෙක් නම් තව ඩොලර් ලක්ෂයක් විතර තමන්ගේ account එකේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඔයා දාලා තියෙන 10ට වඩා අඩු ලෙවරේජ් එකකින් නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හැබැයි අර හිතුමතෙන් ට්‍රේඩ් කරපු කෙනෙක් නම් ඒක කරන්න බෑ. ඔන්න කියනවා අම්මෝ ෂෝක් අදහස් දෙන්නේ ඔහොම ට්‍රේඩ් කරොත් කොහොමද කෙලවෙනවා. කෙලවෙන එකාට කෙලවෙනවා. ඉතින් කෙලවෙන එකාට කොහොමද කෙලවෙනවනේ. මේක කරත් කෙලවෙනවනේ. ට්‍රේඩින් නම් ස්ටොප් ලොස් වලට වඩා එක්ස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න. ඉතින් ට්‍රේඩින් මෙහෙමයි. ස්ටොප් ලොස් දාගෙන කාලයක් ට්‍රේඩ් කරද්දී ඔයාලට හිතෙනවා මොකද මමත් එහෙම ආපු කෙනෙක්නේ. මේ මෙතඩ් එක එක්ස්පීරියන්ස් කරලා බලන්න. චූටි ගාණක් දාලා මං වගේ මේ දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයා පොඩි ගාණක් දාලා ටෙස්ට් කරලා බලන්න. මම එක්ස්පීරියන්ස් එක කියන දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඔන්න දාලා තියෙනවා මෙන්න මේ හයිප කියන කෙනා සැනින් තැනට දිගට කමෙන්ට්ස් දාලා තියෙනවා. සමහරට මම මේ වීඩියෝ එකේ කියනවා සිග්නල් ගෲප් කරන අයලගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා. ගෲප් එකක් කරන අය කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා කියනවා මම හිතනවා ලොස් වීගෙන යනකොට තව මාජින් ගහනවා. මේක නම් ට්‍රේඩින් නෙමෙයි. ට්‍රේඩින් කියන්නේ මාකට් එකේ දේට අපි රියැක්ට් කරන එක. ඉතින් ඇත්තනේ. දැන් මාකට් එකේ දේට රියැක්ට් ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඔයාට මාකට් එකේ ට්‍රේඩ් එකට රියැක්ට් කරන්න තියෙන එකම විදිය තමයි මාජින් ඇඩ් කරන එක. ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ රියැක්ට් කරන්න වෙන විදියක් නැහැනේ. නේද? මේ වගේ තැනකදී ඔයා
ට්‍රේඩ් එකට එන්ට්‍රි වුණා නම් මාකට් එක මේ වගේ තැනකට ආව නම් මේ වගේ තැනකින් මාජින් ගහලා මෙතන තියෙන එන්ට්‍රි ප්‍රයිස් එක මෙතෙන්ට අරගන්න try කරන එක තමයි රියැක්ට් කරනවා කියලා කියන්නේ නේද? දාලා බලන් ඉන්න එකට රියැක්ට් කරනවා කියලා කියන්න බෑ. ඒවා ගැම්බ්ලින්. මේවා ගැම්බ්ලින් නෙමෙයි. ලක්ෂ 70ක් නෙමෙයි, ලක්ෂ 7ක් බන් ලක්ෂ 70ක් නෙමෙයි. ඉතින් 7 10න් ගුණ කරාම හරිනේ ලක්ෂ 70 නේ 10 ඇවරේජ් එක නම්. ලෙවරේජ් ගැන දන්නේ නැති හදේ කමෙන්ට්ස් දාලා හැමෝම කියලා කියනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ අඩුපාඩු පෙන්වලා දෙනවට. එහෙම හරි කමෙන්ට්ස් එකක් දාන එක ලොකු දෙයක්. ඉතින් ඇත්තටම මම දැන් එහෙම තමයි ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. පොසිටිව් කමෙන්ට්ස් නෙමෙයි දාන්නේ නෙගටිව් කමෙන්ට්ස්. ඒකත් මට සතුටක් එහෙම දාද්දි මම ඉතින් කිසිම තරහක් නැහැ දාන්න. තව බැනලා දාන්න. ඉතින් එතකොට තමයි වීඩියෝ එක රීච් වෙවි යන්නේ. ඒකටත් ගොඩක් ස්තුතියි. ගොඩ දෙනෙක් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මට ගාන හදද්දි වෙච්ච වැරදීම 1800 ගුණ කිරීම 310 ගාන හදලා තියෙනවා. මේකට ලෙවරේජ් එකට තව ගුණ කිරීමට 10 ගුණ කිරීම 10 කියලා මේ ගානට දාගත්තා නම් හරිය ලෙවරේජ් එක ලොකුවට පව මහන්සි වෙලා අලුතින් ට්‍රේඩ් කරන කෙනෙක් මේක බැලුවොත් මේක අමතක කරලා දාන්න. මේ වගේ විදිහට ට්‍රේඩ් කරන්න ගියොත් අනාථ වෙනවා. වොලට් පිටින් වොෂ් වෙනවා කියලා දාලා තියෙනවා. ඇනලයිස් එකම තියෙන එකට ස්ටොප්ස් එකක් දාගෙන ඔව් ඉතින් දැන් මුලින් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ස්ටොප් ලොස් එක දාගෙන ට්‍රේඩ් කරන්නත් එපා. එයා ඩිමෝ එක ට්‍රේඩ් කරන්නකෝ. ඩිමෝ එක මේක කරා නම් ඉවරනේ. මෙයාත් මං හිතන්නේ ඊයේ පෙරේදා ට්‍රේඩින් වලට ආපු කෙනෙක්ද කොහෙද කියලා හිතනවා නේ. මුලින්ම කරන්න ඕන ඩිමෝ එකේ මේක කරලා බැලුවන් ඉවරයිනේ හරියනවද කියලා. ඩිමෝ එක ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න. මේ දාලා තියෙන සුපිරි දාර්ශනිකයෙක් දාලා තියෙනවා. මම පොඩි සරල දෙයක් අහන්නම්. ඔයා BTC විතරනේ ට්‍රේඩ් කරනවා කිව්වේ. අපි දැක්කා ඔයාගේ BTC chart analyze එක. ඒක හෙන පට්ට. එච්චර පට්ට විදියට මහන්සි වෙලා ට්‍රේඩ් එකක් දාපු වෙලාවෙ ඉඳන්ම loss. ඒ මදිවට margin net කරනවා. එතකොට ට්‍රේඩින් කියලා කියන්නේ මොනවද? හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඔකට උත්තරේ. නේද? මගේ ඇනලයිස් එක හරි සරලයි. ට්‍රේඩ් එක දාපු වෙලේ ඉඳලා loss එකේ යනවා. ඔයා බැලුවද මේ වීඩියෝ එකේ ටයිටල් එක මොකක්ද කියලා? මේ වීඩියෝ එකේ ටයිටල් එක තමයි loss වෙන්න යන ට්‍රේඩ් එකක් බේරගන්නේ කොහොමද කියන එක ගැන. දැන් මගේ දාපු ට්‍රේඩ් එක දැන් ට්‍රේඩ් එක ඇනලයිස් කරලා ඒක එන්ට්‍රි ප්‍රයිස් එකේ ඉඳලා ප්‍රොෆිට් පැත්තට ගියොත් මට මේ වීඩියෝ එක ගේන්න දෙයක් නැහැ නේ. එතකොට මේකේ ටාගට් එක තමයි loss වෙන්න යන එක බේරගන්න වෙන විදිය. ඕන්න මම ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් වෙන එකක් පෙන්නන්නම්. ඒකේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ බල හූල්ලයි. එච්චරයි තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඉගෙන ගන්න දෙයක් තමයි මේකෙන් ආවේ. මගේ ඇනලයිස් එක ගොඩක් සරලයි. ඒ සරල වෙන්න එක හේතුවක් තමයි මගේ දැන් මේ BTC chart එකේ පොඩි මාජින් ටිකක් විශේෂ ස්ථාන ටිකක් තමයි මම මේකේ මාක් කරගෙන තියෙන්නේ. ඊටු ටික තියෙන්නේ මගේ ඔළුවේ. කාලයක් තිස්සේ මේක ඇනලයිස් කරලා දැකලා දැන් 2014 ඉඳන් මේක විතරක් නෙමෙයි මාකට්ස් ගණනාවක් එක ඉඳලා දැකලා අර හැම පොයින්ට් එකක්ම ඇනලයිස් කර දඟලන්න ඕන වෙන්නේ නැහැ. දැක්කම් පොඩි අදහසක් තියෙනවලු මාකට් එක මේකයි කියලා පොඩි සරල තැන් ටිකක් තමයි මාක් කරගෙන තියෙන්නේ. ඉතින් ඔගොල්ලොත් ටිකක් අත්දැකීම් අරගෙන කාලයක් මාකට් එකත් එක්ක ඉස්සරහට යද්දී ඔගොල්ලොන්ටත් ඇනලයිස් ඕන වෙන්නේ නැහැ. බොහොම සරල ඇනලයිස් එක මේ වගේ ට්‍රේඩ් කරන්න පුළුවන්. සුදුවක් නේද බ්‍රෝ කියලා දාලා තියෙනවා. කලින් උත්තර දුන්නා. හරි. ඉතින් ඔන්න හැමෝගෙම ප්‍රශ්න වලට මම මේ වෙලාවේ උත්තර දීලා තියෙන්නේ. ඔයාලා අහපු හැම දෙයකටම උත්තර දුන්නා. ඉතින් ඕගොල්ලොන්ට ඉස්සරහට මම දාන හැම වීඩියෝ එකකදීම ප්‍රශ්න අහන්න පුළුවන්. හැම වීඩියෝ එකකට මම Q&A session එකක් ගේන්නම්. මගේ ගාව තියෙනවා තව මාජින් ඇඩ් කරලා දාන ට්‍රේඩ් වල වීඩියෝස් ගොඩක්. ඉතින් මම ඒවත් ඕගොල්ලන්ට අරන් එන්න ලොස් වෙන ගේපු ට්‍රේඩ් බේරගත්ත විදිය අනන්ත මාගාව තියෙනවා. ලොස් නොවි account එක මගේ දැන්ට පොසිටිව් පැත්තේ තියෙනවා. ඒ හැමදේම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. ට්‍රේඩින් කරනවා නම් මේවත් හදා බලනවා නම් සල්ලි තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තියෙන කැපිටල් එකෙන් 105ක් වගේ දාලා අඩු ලෙවරේජ් එකකින් ට්‍රේඩ් කරන්න කියන එක පළවෙනිම දේ විදියට මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි ට්‍රේඩින් වලට අලුත් කෙනෙක් නම් මේ මෙතඩ් යූස් කරනවා නම් ඒක ඩිමෝ account එක යූස් කරලා බලන්න. ඔයාගේ රියල් සල්ලි දාලා ටෙස්ට් කරන්න යන්න එපා. එතනින් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේවා සාර්ථකද අසාර්ථකද කියලා. ඩිමෝ එක ට්‍රේඩින් කරන කෙනෙක් රියල් ට්‍රේඩින් වලට එනවා නම් ඒ අතරමැද පේපර් ට්‍රේඩින් කියලා සිස්ටම් එකක් තියාගන්න. ඉතින් ඒ විදිහට තමයි ට්‍රේඩින් වලට එන්නේ. කලබල වෙලා මේ කෑදරකම ට්‍රේඩින් කරොත් එහෙම තමයි මේ වගේ කමෙන්ට්ස් දාන්නේ ගොඩක් කට්ටිය. මම හිතනවා ඔයගොල්ලන්ට මේ තිබිච්ච ගැටලු ටික निराකරණය වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊගා වීඩියෝ එකේදී කතා කරමු කොහොමද නැවත ලොස් වෙන ට්‍රේඩ් එකක් බේරගන්නේ කියලා. මම අනිත් ටිකක් ඔයගොල්ලන්ට එකතු කරන්නම්. එහෙනම් විශාල කාලයක් වීඩියෝ එකත් එක්ක හිටියා. මේ ගැන අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳ නරක දෙකම දාන්න. ප්‍රශ්න ගැටලු හැමදේම දාන්න. එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බැලුවට නැවත වතාවක් ස්තුතියි. අපි ඊගා වීඩියෝ එකදී හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන්.